අපි මේ channel එක හරහා වෙනම කතා කරලා තියෙනවා generative AI ගැන. ඒ වගේම වෙනම වීඩියෝ එකක් හරහා කතා කරලා තියෙනවා agentic AI ගැන. ඉතින් මේ වීඩියෝ එකේ ප්‍රධානම අරමුණ තමයි මෙන්න මේ දෙක අතර තියෙන වෙනස ගැන කතා කරන එක. ඇත්තටම කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ? agentic AI සහ generative AI අතර තියෙන වෙනස මොකක්ද කියලා තමයි මේ වීඩියෝ එක හරහා සම්පූර්ණයෙන්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ යාට මේ වෙද්දි generative AI මුල ඉඳන් පිළිවෙලට ඉගෙන ගන්න ඕන. අපි මේ වෙද්දි කෝස් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒකට අදාළ link description එකේ දාලා තියෙනවා. ඒ හරහා ඔයාලට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. අපි කතා කරමු ඇත්තටම මේ agentic AI සහ generative AI වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගැන කතා කරන්න මම මේ වෙද්දි මෙන්න මේ වගේ සරල ඇප්ලිකේෂන් දෙකක් හදලා තියෙනවා. අපිට සරලවම ඇප්ලිකේෂන් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ දෙකේම ඔයාලට පේනවා අපි ඉන්පුට් විදිහට query එකක් දෙනවා. එතකොට මේ වම් පැත්තේ තියෙන ඇප්ලිකේෂන් එකෙත් දකුණු පැත්තේ තියෙන ඇප්ලිකේෂන් එකෙත් ඉන්පුට් විදිහට අපි query එකක් දෙනවා. ඒකෙන් අවුට්පුට් විදිහට රෙස්පොන්ස් එකක් දෙනවා. හැබැයි මම මෙන්න මේ ඇප්ලිකේෂන් දෙක හඳුන්වනවා මෙන්න මේ විදිහට. මේ ඇප්ලිකේෂන් දෙකම generative AI ඇප්ලිකේෂන්ස් කියලා මම හඳුන්වනවා. හැබැයි මෙතනින් මේ දකුණු පැත්තේක විතරක් agentic application එකක් කියලා. එහෙම නැත්නම් agentic workflow එකක් කියලා මම හඳුන්වනවා. එතකොට මේ application දෙකම generative AI applications. හැබැයි මෙතනින් agentic AI application එකක් වෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ application එක විතරයි. ඉතින් ඒ හරහා තමයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ generative AI සහ agentic AI අතර තියෙන වෙනස ගැන කතා කරන්න. සරලවම අපි මේ වම් පැත්තේ ඇප්ලිකේෂන් එක ගැන කතා කරොත් ඔයාලට පේනවා මේ විදිහට අපි query එකක් දුන්නාම සරලවම response එකක් එනවා output විදිහට. මේකේ ඇතුළ පොඩ්ඩක් බැලුවොත් එහෙම ඔයාලට පේනවා large language model එකක් අපි පාවිච්චි කරනවා. එතකොට OpenAI ලගේ language model එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම open source model එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි මෙතනදී large language model එකක් පාවිච්චි කරනවා. අන්න ඒ large language model එකෙන් content එකක් generate වෙනවා. එතකොට එතන ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මල්ටි මොඩල් නම් ඉමේජ් එකක් වීඩියෝ එකක් මේ විදිහට වෙන්න පුළුවන්. ඕනම විදිහේ අලුතෙන් කන්ටෙන්ට් එකක් අලුතෙන් data generate වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි මෙතනදී generative AI application එකක් කියලා හඳුන්වන්නේ. හැබැයි මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි සරල chatbot කෙනෙක් බැලුවොත් එහෙම අපි මොකක් හරි question එකක් දෙනවා. ඒකට response එකක් දෙනවා. හැබැයි මෙතනදී උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා මොකක් හරි අලුතෙන් company එකක් පටන් ගන්න තියෙනවා. එතකොට ඒ company එක ගැන විස්තර මේ language model එක දාන්නේ නැහැ. එන්නේ ඒ වෙලාවට අපිට මෙන්න මේ වගේ knowledge base එකක් private knowledge base එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ knowledge base එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයා පටන් ගත්ත company එක ගැන විස්තර. එතකොට අපි මොකක් හරි question එකක් ඇහුවාම ඒ large language model එක එයාගේ තියෙන තොරතුරුත් අරගෙන එයාගේ language එක understand කරගැනීමේ හැකියාව පාවිච්චි කරලා අර knowledge base එක දිහා බලලා අපි අහන ප්‍රශ්නට ගැලපෙන උත්තරයක් අපිට දෙනවා. ඉතින් ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. එතකොට මේක අපිට සරල task එකක් simple task එකක් විදිහට හඳුන්වන්න පුළුවන් ඇත්තටම. එතකොට මේක agentic application එකක් වෙන්නේ නැහැ. හැබැයි අපි දකුණු පැත්තේ ඇප්ලිකේෂන් එක බැලුවොත් එහෙම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙත් අපි query එකක් දුන්නාම response එකක් දෙනවා. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට agentලා කීප දෙනෙක් මම සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් research agent කෙනෙක් ඉන්නවා, ඊට පස්සේ image generation agent කෙනෙක්, content writer කෙනෙක්, ඊට පස්සේ social media වල post formatter කෙනෙක්. ඉතින් මෙන්න මේ විදිහට agentලා කීප දෙනෙක් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මෙන්න මේ දකුණු පැත්තේ application එක අපි පාවිච්චි කරන්නේ සරල task එකකට නෙමෙයි. ඒක ටිකක් complex task එකකට. එහෙම නැත්නම් අපි මොකක් හරි මෙයාට goal එකක් දෙන්නේ. අන්න ඒ goal එක වෙනුවෙන් තමයි මෙයා වැඩ කරන්නේ. අපි ටිකක් පොඩ්ඩක් ඒක විස්තර කරගමු මේ විදිහට. මම මේක මෙන්න මේ විදිහට ගන්නම්. එතකොට මේ තමයි අපේ ඇප්ලිකේෂන් එක. අර දකුණු පැත්තේ තිබ්බ agentic workflow එක. එහෙම නැත්නම් agentic application එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ ඉන්නවා මෙන්න මේ විදිහට research එකක් කරන්න පුළුවන් කෙනෙක්. එතකොට එයාට අපි එක එක විදිහේ tool සම්බන්ධ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එයාට හැකියාවක් තියෙනවා Google එකෙන් search කරන්න. Google search API එකක් අපි සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම Wikipedia එකෙන් search කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා සම්බන්ධ කරලා මේ විදිහේ tool එකක් සම්බන්ධ කරලා tools කීපයක් සම්බන්ධ කරලා තමයි අපි මෙන්න මේ research agent හදලා තියෙන්නේ. ඒ වගේම image generation agent. එයාගේ එතකොට අරමුණ තමයි image එකක් generate කරන එක.
එතකොට එයාට අපි ඩාල්ලි 2 ඩාල්ලි 3 වගේ ඒ විදිහේ ටූල් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට එයාගේ අරමුණ තමයි ඉමේජ් එකක් ජෙනරේට් කරන එක. ඊට පස්සේ කන්ටෙන්ට් රයිටර් කෙනෙක් අපි සම්බන්ධ කරලා තියෙනවා. එතකොට එයාට ලැන්ග්වේජ් එකක් තේරුම් ගැනීමේ හැකියාව ඊට පස්සේ අලුතෙන් කන්ටෙන්ට් එකක් ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මෙතනදී අපිට large language model එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට OpenAI ලගේ එකක් වෙන්න පුළුවන්, DeepSeek එහෙම නැත්නම් වෙනම open source model එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ large language model එකක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම social media formatter agent කියලා මම හදලා තියෙන තවත් agent කෙනෙක්. එතකොට යාව අපිට සාමාන්‍යයෙන් post වල තියෙන template හදන්න වගේ මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ අදහසකින් තමයි මම එයාව ඇඩ් කරේ. ඊට social media වල publish කරන්න පුළුවන් විදිහට agent කෙනෙක් හදලා තියෙනවා. එතකොට එයාට සම්බන්ධ කරලා තියෙනවා Twitter, ඊට පස්සේ Facebook, LinkedIn මෙන්න මේ වගේ social media සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම WordPress පාවිච්චි කරලා වෙනම ඒජන්ට් කෙනෙක් හදලා තියෙනවා. එතකොට එයාට හැකියාව තියෙනවා අපි මොකක් හරි කන්ටෙන්ට් එකක් දුන්නාම ඒක WordPress වල පබ්ලිෂ් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඒජන්ට්ලා කීප දෙනෙක් සම්බන්ධ කරලා අපිට මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් හැදුවොත් අපිට මේක හඳුන්වන්න පුළුවන් ඒජන්ටික් ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඒජන්ටික් ඇප්ලිකේෂන් එකක් ඒ වගේ මේක ඒජන්ට්ලා කීප දෙනෙක් ඉන්න හින්දා අපිට මල්ටි ඒජන්ට් වර්ක්ෆ්ලෝ එකක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මෙතනදී අපි සරල ටාස්ක් එකකට නෙමෙයි මෙයාව පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඇති මෙයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එතකොට අපිට වැඩ කීපයකට මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙයාට හැකියාව තියෙන්න ඕනේ අපි මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවාම එහෙම නැත්නම් අපි මොකක් හරි කම්ප්ලෙක්ස් ටාස්ක් එකක් දුන්නාම එහෙම නැත්නම් අපි මොකක් හරි ගෝල් එකක් මෙයාට දුන්නාම ඒකට අදාළව සම්පූර්ණ ටාස්ක් ටික ප්ලෑන් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්ලෑන් කරපු ටාස්ක් ටික එකින් එක ඉම්ප්ලිමන්ට් කර ගැනීම හැකියාව, එක්සිකියුට් කර ගැනීම හැකියාව මෙයාට තියෙන්න ඕනේ. අන්න ඒ කාරණාත් එක්ක තමයි මෙයාට ඒ ඒජන්ට් එක එහෙම නැත්නම් ඒ හිතලා වැඩ කරන්න පුළුවන් හැකියාව වෙන්නේ. උදාහරණයක් විදියට මම මෙයාට මෙන්න මේ වගේ දෙයක් කියනවා. The future of AI කියන මාතෘකාව යටතේ කන්ටෙන්ට් එකක් එහෙම නැත්නම් ආටිකල් එකක් ලියලා ඒක WordPress වල පබ්ලිෂ් කරන්න කියනවා. එතකොට මෙයාට හැකියාව තියෙන්න ඕනේ සම්පූර්ණ සිද්ධිය ප්ලෑන් කරන්න. එතකොට හරිනම් මෙයා පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මුලින්ම රිසර්ච් ටූල් එක පාවිච්චි කරලා ඒ The Future of AI කියන ටයිටල් එකට අදාළව කන්ටෙන්ට් එකතු කරගන්න ඕනේ. එතකොට එයාට Wikipedia වලින් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Google එකෙන් සර්ච් කරන්න පුළුවන්. ඒ විදිහට කන්ටෙන්ට් ගන්න පුළුවන්. ඊළඟට එයා තීරණය කරන්න ඕනේ එයා ඊළඟට මොන වගේ ටූල්ද පාවිච්චි කරන්නේ. එයාට පුළුවන් මෙන්න මේ කන්ටෙන්ට් ටික ගත්තට පස්සේ කන්ටෙන්ට් රයිටර් ඒජන්ට් පාවිච්චි කරන්න. එයා හරහා අර එකතු කරගත්ත කන්ටෙන්ට් ටික පාවිච්චි කරලා ගැලපෙන විදිහට බ්ලොග් පෝස්ට් එකක් එහෙම නැත්නම් ආටිකල් එකක් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි එතකොට අපිට මේ විදිහට එක පෙන්වන්න පුළුවන් මුලින්ම රිසර්ච් කරනවා ඊට පස්සේ කන්ටෙන්ට් එක ලියනවා. ඒ වගේම තමයි ඒ පෝස්ට් එකට එහෙම නැත්නම් ඒ ආටිකල් එකට අදාළව ඉමේජ් එකක් ජෙනරේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට එයා පාවිච්චි කරනවා ඉමේජ් ජෙනරේෂන් ඒජන්ට්. එතකොට එතනදී ඒකට සම්බන්ධ කරලා තියෙනවා DALL-E 2 හරි 3 හරි ඒ විදිහට මොකක් හරි ඉමේජ් ජෙනරේෂන් ටූල් එකක්. ඒ හරහා තමයි එයා එතනදී ඉමේජ් එක ජෙනරේට් කරන්නේ. ඊළඟට එතකොට ඉමේජ් එකත් හරි ඒ වගේම කන්ටෙන්ට් එකත් හරි. එහෙනම් ඒ දෙකම එකතු කරලා එයාට පුළුවන් වෙන්න ඕනේ ඒක WordPress වල එහෙම නැත්නම් බ්ලොග් එකක් විදිහට පබ්ලිෂ් කරන්න, ආටිකල් එකක් විදිහට පබ්ලිෂ් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට එයා ඒජන්ටික් ඇප්ලිකේෂන් එකක් නම් එයාට හැකියාව තියෙනවා සම්පූර්ණයෙන්ම සිද්ධිය ප්ලෑන් කරන්න. මොකද අපි එක ගෝල් එකක් එයාට දීලා තියෙන්නේ. ගෝල් එකට අනුව සිද්ධිය ප්ලෑන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ පියවරෙන් පියවර එක්සිකියුට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට එයා තමයි තීරණය කරන්නේ මොන ටූල්ස්ද පාවිච්චි කරන්නේ, මොන ඒජන්ට්ද පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මුලින්ම පාවිච්චි කරන ඒජන්ට්ගෙන් එන අවුට්පුට් එක ඊළඟට දෙන්නේ මොන ඒජන්ට්ද? ඊට පස්සේ ඒකෙන් එන අවුට්පුට් එකට මොකක්ද කරන්නේ? එතනින් ගැලපෙන රෙස්පොන්ස් එක එහෙම නැත්නම් ගැලපෙන අවුට්පුට් එක ඇවිල්ලාද තියෙන්නේ. අන්න ඒ විදිහට යාට හැකියාව තියෙන්න ඕනේ හිතලා වැඩ කරන්න, ඩිසිෂන්ස් ගන්න. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති ජෙනරේටිව් AI සහ ඒජන්ටික් AI අතර තියෙන වෙනස. එතකොට මේ ඒජන්ටික් ඇප්ලිකේෂන් එක උනත් ජෙනරේටිව් AI පාවිච්චි වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙතනදී ඉමේජ් ජෙනරේට් වෙනවා, ඊට පස්සේ ටෙක්ස්ට් ජෙනරේට් වෙනවා. මොකද මේ large language model පාවිච්චි කරනවා, large vision model පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී පාවිච්චි කරනවා ජෙනරේටිව් AI. හැබැයි මේ සම්පූර්ණ සිද්ධිය ගත්තොත් එහෙම ඒජන්ටික් ඇප්ලිකේෂන් එකක්, ඒජන්ටික් AI පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම අපි තව උදාහරණයක් මෙන්න මේ විදිහට දෙනවා. එතකොට මේ තියෙන්නේ තවත් ගෝල් එකක් අපි දෙන. එතකොට දැන් මම කියන්නේ නිව් ඉයර් එකට අදාළව පෝස්ට් එකක් හදලා ඒක සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරන්න. එතකොට මෙයාට හැකියාව තියෙන්න ඕනේ ආපහු අර කලින් වගේම ඒ සම්පූර්ණ ගෝල් එක එහෙම නැත්නම් ඒ කම්ප්ලෙක්ස් ටාස්ක් එකට අදාළව සම්පූර්ණ වැඩ ටික ප්ලෑන් කරන්න ඊට පස්සේ එක්සිකියුට් කරන්න. එතකොට හරිනම් මෙයා කරන්න ඕනේ මුලින්ම ඒ නිව් ඉයර් එකට අදාළව කන්ටෙන්ට් එකක් ජෙනරේට් කරන්න ඕනේ. එතකොට මොකක් හරි ටයිටල් එකක් වෙන්න පුළුවන්. ඒ විදිහට කන්ටෙන්ට් එකක් ජෙනරේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළ ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් මෙයාට. ඊට පස්සේ පෝස්ට් වල තියෙන අර මොකක් හරි ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා ඒකට කන්ටෙන්ට් එක ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට මෙයාට හැකියාව තියෙනවා අර මෙයාට දීලා තියෙන ඇක්සස් දීලා තියෙන සෝෂල් මීඩියා වල මෙන්න මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න. එහෙම නැත්නම් පෝස්ට් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට හැකියාව තියෙන ඇප්ලිකේෂන් එකක් අපිට හදන්න පුළුවන්. අපි හදනවා නම් අන්න ඒක තමයි ඒජන්ටික් AI පාවිච්චි වෙන ඇප්ලිකේෂන් එකක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපිට සරල චැට්බොට් කෙනෙක් හැදුවා කියලා එහෙම නැත්නම් රැග් ඇප්ලිකේෂන් එකක් හැදුවා කියලා ඒක ඒජන්ටික් AI ඇප්ලිකේෂන් එකක් කියලා හඳුන්වන්න බෑ. මෙන්න මේ විදිහට එයාට ප්ලෑන් කරන්න පුළුවන් විදිහේ ඊට පස්සේ එයාට ප්ලෑන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ප්ලෑන් එකින් එක එක්සිකියුට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අවසාන අපි දීලා තියෙන ගෝල් එකට යන්න පුළුවන් විදිහේ ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. නම් අන්න ඒක තමයි අපි ඒජන්ටික් AI ඇප්ලිකේෂන් එකක් කියලා හඳුන්වන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලට ගොඩක් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා ජෙනරේටිව් AI සහ ඒජන්ටික් AI අතර තියෙන වෙනස ගැන. එතකොට අපි කතා කරා ජෙනරේටිව් AI වලදී සරලවම මොකක් හරි කන්ටෙන්ට් එකක් අලුත් කන්ටෙන්ට් එකක් ජෙනරේට් කරන එක වෙන්නේ. හැබැයි ඒජන්ටික් AI වලදී ඒ ජෙනරේටිව් AI පාවිච්චි කරලා එක තවත් ටූල්ස් ඊට පස්සේ එක ෆ්‍රේම්වර්ක්ස් එක API endpoints පාවිච්චි කරලා හිතලා වැඩ කරන්න පුළුවන් විදිහේ එහෙම නැත්නම් ප්ලෑන් කරන්න පුළුවන් විදිහේ කිසියම් ගෝල් එකකට යන්න පුළුවන් විදිහේ කම්ප්ලෙක්ස් ටාස්ක් එකක් කරන්න පුළුවන් විදිහේ වර්ක් ෆ්ලෝ එකක් හදනවා නම් අන්න ඒක තමයි අපි ඒජන්ටික් AI වර්ක් ෆ්ලෝ එකක් කියලා හඳුන්වන්නේ. ඉතින් අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන් එක ඒජන්ටික් AI ඇප්ලිකේෂන් හදන්න පුළුවන් ෆ්‍රේම්වර්ක්ස් උදාහරණ විදිහට ගත්තොත් N8N වගේ no code platforms පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ LangGraph ඊට පස්සේ Crew AI මෙන්න මේ වගේ එක frameworks පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී බලමු ඒවා කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහල comment section එකේ දාන්න අපි ගැන කතා කරමු. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.